10 වසර සමාන්තර ශ්‍රේණි පාඩමේ tn සමානයි a ධන n ඍණ එක වතාවක් d කියන සූත්‍රය පාවිච්චි කරලා කොහොමද මෙන්න මේ වගේ සමාන්තර ශ්‍රේණියක ආශ්‍රිත ගැටලුවක් විසඳන්නේ කියලා. මෙන්න මේ ගැටලුවේ අහන්නේ ඔයාලගෙන් මේ වගේ සංඛ්‍යා රටාවක් තියෙනවා. කියන්නේ සමාන්තර ශ්‍රේණියක් තියෙනවා. ඕකේ පළවෙනි ඍණ පදයක් හම්බෙන්නේ කීවෙනි පදයේද කියලා. හරි. ඊට පස්සේ අහනවා මේ පදය මොකක්ද කියලා හොයන්න කියනවා. හරි. අපි බලමු මෙන්න මේ සූත්‍රය භාවිත කරලා කොහොමද විසඳන්නේ කියලා. මේකේ A කියන්නේ මොකද්ද? අපි දන්නවා සමාන්තර ශ්‍රේණියක මුල් පදය සහ පොදු අන්තරය කියලා දෙකක් තියෙනවා. එතකොට මුල් පදය කියන්නේ පළවෙනි පදය. පළවෙනි පදය 80යි කියලා උන්න දන්නවා. ඊළඟට D කියන්නේ මොකද්ද? පොදු අන්තරයනේ. පසු පදයකින් ඊට පෙර තියෙන පදේ අඩු කරලා අපි ගන්නවා පොදු අන්තරය. බලන්න 74න් මම අඩු කරනවා 80ක්. හරි. එතකොට එනවා ඍණ 6යි කියලානේ. ඍණ 6යි කියලා එනවා පොදු අන්තරය. ඔයක මෙතනට සමානයි. 68න් අඩු කරොත් 74ක් ඒත් ඍණ 6යි කියලා එනවා. එහෙනම් පොදු අන්තරය ඍණ 6යි කියලා අපිට එනවා. දැන් ඔන්න පළවෙනි පදේ සහ පොදු අන්තරය දන්නවා. දැන් මොකද්ද කරන්නේ? දැන් මෙන්න මේ සූත්‍රය අපි දන්නවා. දැන් අපි හොයන්න ඕනේ මෙන්න මෙහෙම සංඛ්‍යා රටාවක් අඩු වෙවි යනවා. ගිහිල්ලා එක තැනකදී ඍණ පදයක් හම්බ වෙනවානේ. ඍණ පදයක් හම්බ වෙනවා. ඒ හම්බ වෙන ඍණ පදය මොකක්ද කියලා අපි අහනවානේ. එතකොට ඔයාලා දැනගන්න ඕනේ tn නේ දැන් අපි හොයන්නේ. ඔය tn කියලා හොයන පදය අනිවාර්යෙන් බිඳුවට වැඩිය කුඩා වෙන්න ඕන නේද? මොකද අපෙන් අහන්නේ ඍණනේ. ඍණ පදයක් නේ. අනිවාර්යෙන් බිඳුවට වැඩිය කුඩා වෙන්න ඕන මෙන්න මේ අපි හොයන tn කියන පදය. හරි. ඔන්න ඕක තමයි ගොඩක් ළමයිට තේරෙන්නේ නැත්තේ. මෙන්න මේක මෙන්න මේ අසමානතාවක් දාගෙන ගන්න සුළු කරගෙන යන්න ඕන. දැන් බලන්න tn කියන්නේ මොකද්ද? tn කියන්නේ a ධන n ඍණ එක වතාවක් d. මම මේකට tn කියන එකට තමයි මේක ආදේශ කරේ. ඊට පස්සේ බිඳුව තියෙනවා. හරි. ඊට පස්සේ දැන් ඔන්න අපි මේක සූත්‍රයට මේ දන්න දේවල් ආදේශ කරගෙන යනවා. හරි. 80 තියෙනවා. n තමයි අපි හොයන්නේ. n දන්නේ. අඩි කියන්නේ කීයද? ඍණ 6යි. හරි. ඔන්න දැන් සුළු කරගෙන යනවා අපි. 80යි ඍණ 6 වතාවක් n ඍණ 6යි n ඍණ 6 වතාවක් ඍණ 1 ධන 6යි කියලා එනවා. ඔන්න දැන් මොකද වෙන්නේ? 80යි 6යි එකතු වෙනවා. 86යි ඍණ 6යි n කුඩායි බිඳුවයි කියලා එන්නේ. හරි. ඊට පස්සේ දැන් අපි මේ ඍණ 6 මේ පැත්තෙන් අනිත් පැත්තට අරන් යනවා. ඍණ 6ක් ධන 6ක් කරලා මේ පැත්තට අරන් ගියා කියලා අසමානතාවට කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. හරි. අපි බෙදුවොත් තමයි ඍණ සංඛ්‍යාවකින් මේ අසමානතා ලකුණ මාරු වෙන්නේ. ඒක ඔයාලා දන්නවද? හරි. දැන් මොකද්ද කරන්නේ? 6ෙන් බෙදනවා. ඇයි? n තනි කර ගන්න ඕන. 6ට 6 කැපෙනවා. එහෙනම් ඔන්න එනවා 86 6ෙන් බෙදන්න වෙනවානේ. 86 6ෙන් බෙදලා බලමු අපි. 1යි 6 වරක් 4 24යි දෙකක් ඉතුරුයි. දශම 3යි 6 වරක් 3 18යි. ඔන්න ඔහොම 3යි 3යි කියලා දිගටම එනවානේ. එහෙනම් ඔන්න 14යි දශම 3යි 3යි කියලා එනවා. n. මොකද්ද ඔය කියන්නේ? n කියන එක 14.3.3ට වඩා විශාලයිනේ. එතකොට දැන් ඔයාලට මේ n කියන පදය n කියන්නේ මොකද්ද? n කියන්නේ මේ සමාන්තර ශ්‍රේණියක පදයක් නේ. පදයක් කියන එක පූර්ණ සංඛ්‍යාවක් නේ. දශම සංඛ්‍යාවක් වෙන්න බෑ. එහෙනම් අපි බලනවා මෙන්න මේ 14.3.3ට පස්සේ තියෙන විශාලම පූර්ණ සංඛ්‍යාව මොකද්ද? 15 නේ. එහෙනම් අපිට ආසන්නව ගන්න පුළුවන් n කියන එක ආසන්නම වගේ තමයි 15 කියන එකනේ. එහෙනම් ඔන්න 15 වෙනි පදේ. ඇයි මම 15 ගත්තේ? දැන් n කියන එක කුඩයි කියනවනේ 14.3.3ට වඩා නේ. එතකොට අපිට n වලට ගන්න පුළුවන් ආසන්නම අගය මොකක්ද? n වලට ගන්න පුළුවන් ආසන්නම අගය ආසන්නම පූර්ණ අගය තමයි 15 කියන්නේ. කියන්නේ 14.3.3ට වඩා n විශාලයි කියනවනේ. එහෙනම් මීට පස්සේ හම් වෙන විශාලම පූර්ණ සංඛ්‍යාව මොකද්ද? 15. එහෙනම් අපිට ගන්න පුළුවන් n සමානයි 15යි කියලා ගන්න පුළුවන්. ඔන්න පළවෙනි කොටස හැදුවා. ඒ කියන්නේ 15 වෙනි පදය තමයි මේකෙදි ඍණ විදිහට අපිට පදයක් හම්බෙන්නේ. ඊට පස්සේ කියනවා දැන් ඔය 15 වෙනි පදේ හොයන්න කියලා. ඔන්න අපි දැන් ආයේ මේ සූත්‍රයට දාගෙන යනවා. t15. t15 දැන් අපි හොයන්න යන්නේ. එන්න දන්නවා. a කියන්නේ 80යි ධන n කියන්නේ 15යි අඩු කිරීම ඍණ වැඩි කරනවා ඍණ 6යි නේ. ආයෙත් සුළු කරගෙන යන්න. 80යි ධන මෙතන ඍණ 6 වැඩි කරනවා 15න් ඍණ 6 වැඩි කරනවා 15න් කීයද 15 සරක්
3 35 90යි ඍණ 90යි කියලා එනවා. ඍණ 90යි ඊට පස්සේ ඍණ 6යි ඍණ වැඩි කිරීම ඍණ ධන 6යි කියලා එනවා. හරි. එතකොට බලන්න මෙතන 86ක් වෙනවා. 86 ඍණ 90 ඔන්න බලන්න 15 වෙනි පදයේ මෙන්න මේ ශ්‍රේණිය අපිට එනවා. ඍණ 4යි කියලා. ඔන්න. එහෙනම් 15 වෙනි පදයේ තමයි ඍණ 4 වෙන්නේ. ඔය ඍණ 4 වෙන්නේ 15 වෙනි පදේ. එහෙනම් මේ සංඛ්‍යා රටාවේ 15 වෙනි පදේ අපිට හම්බ වෙනවා ඍණ 4 කියලා. මෙතනදී තමයි අපිට ඉස්සෙල්ලාම ඍණ සංඛ්‍යාවක් මෙන්න මේ සමාන්තර ශ්‍රේණිය හම්බ වෙන්නේ.